සියලු අධිපතිකමේද බලයේද හිසව සිටින්නා වූ එකම ස්වර්ගික දෙවියන් වහන්ස ඇදහිල්ල නැමැති පලිය අරගෙන එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ටත් සතුරාගේ මුළුම ශක්තිය මැඩපවත්වන්ටත් ස්වර්ගයෙන් නිදහස් කළා වූ දේව ආත්මයෙන් දේව බලයෙන් දේව ආලේපයෙන් සාතන්ගේ හිස පොඩි කළා වූ යක්ෂයාගේ සියලු ක්‍රියා විනාශ කළා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ වූ නාමයෙන් කරන්නා වූ ඇදහිල්ලේ අන යාඥාව දේව මඟ පෙන්වීම ධර්මදූත සේවක දේවගැති ඒ කැමිල් චන්දන 0.77 5.45 3.2 1.8 නව යෙරුසලම් දේවස්ථානය ශ්‍රී ලංකාව යක්ෂ ක්‍රියා විනාශ කිරීමේ අති බලවත් යාඥාව දේව වචනය නැමැති කුළු ගෙඩියෙන් යක්ෂයාගේ හිස සම්පූර්ණයෙන්ම පොඩි කරන්නෙමි. ආමේන්. බය නොවන්න. මම පළවෙනියා සහ අන්තිමයාය. ජීවමාන වූ තැනැත්තාය. මම මැරුණෙමි. නුමුත් බලව මම දැන් සදා කාලයටම ජීවත් වෙමි. මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය. ආමේන්. හලෙලුයා. දෙවියන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රී ලංකා දේශයේ සහ මුළු ලෝපුරා සිටින සමස්ත කිතුණු දේව සභාවේ ඇදහිල්ලෙන් සිටින විශ්වාසයෙන් සිටින දේව දරුවනේ, ඒ වගේම මගේ දේශය තුලත් මුළු ලෝපුරා සිටින සියලුම ආගමික හා සියලු ජාතික දරුවනේ, මෙම යක්ෂ ක්‍රියා විනාශ කිරීමේ අති බලවත් යාඥාව ඔබ ඊ타ම උවමනාවෙන් ඊ타ම යටහත් පහත්ව කීකරුව මේ යාඥාවට සමන් දෙන්න. ඒකට හේතුව ඔබගේ ජීවිතය තුළ අසාර්ථකත්වය, ඔබගේ පෞල් ජීවිතය තුළ තිබෙන භයානක ප්‍රශ්න, ඔබගේ දරුවන්ගේ ජීවිතයේ තිබෙන විවිධ අකීකරුකම්, මුරණ්ඩුකම්, කැරලිකාරකම්, මේ සියල්ල ඔබ දන්නේ නැති වුණාට මේ සියලු යක්ෂයාගේ ක්‍රියාවල් නිසා ඔබගේ ජීවිතය නිතරම වියරුවෙන්, ඔබගේ ජීවිතයේ නිතරම පාපය කිරීමෙන්, ඔබගේ ජීවිතය තුළින් නිතරම නපුරුකම් කිරීමෙන් ඔබ දන්නේම නැතුව ඔබ පාලනය වෙනවා. ඔබ වැරදි ආත්මයක් පාලනය කරනවා. ඔබ නරක වචන කතා කරනවා. ඔබගේ සිත තුළ භයානක දුෂ්ට සිතුවිලි ඇති වෙනවා. පහරදීම් කිරීමට, ලේ වැගිරීම් කිරීමට, ඝාතනයන් කිරීමට ඔබට සිතුවිලි ඇති වෙනවා. මේ සියලු නීච සිතුවිලි ඔබගේ ජීවිතයට ගේන්නේ මේ යක්ෂයාගේ සැලසුම්, යක්ෂයාගේ ක්‍රියා. මේ ආඥාව තුළින් ඔබගේ ජීවිතයට විරුද්ධව ක්‍රියා කරන යක්ෂයාට මම සාප කරන්න යනවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් යන අතිශුද්ධ බලවත් නාමය කරන කොටගෙන. ඔබගේ අසාර්ථකත්වය පහවෙන්ට යනවා. ඔබ අසාර්ථක කළේ යක්ෂයාගේ ක්‍රියාවයි. ඔබගේ පවුලේ අසමාදානය විරසක භාවය ඇති කළේ යක්ෂයාගේ ක්‍රියාවයි. ඔබගේ දරුවන් නොමග යව්වේ, ඔබගේ දරුවන්, ඔබගේ පවුලේ අය මත්පැන් මත්කුඩු දුම්පානයට මේ භයානක සූදුවට
යොමු කළේ යක්ෂයාගේ ක්‍රියාවයි. ඔබගේ ජීවිතේ ඔබගේ රැකියාව ඔබගේ ව්‍යාපාරය අසාර්ථක වුණේ ඔබට අලාභ පාඩු අවාසි වුණේ යක්ෂයාගේ ක්‍රියාවයි. ඔබගේ ජීවිතයට සුව කරන්න බැරි භයානක රෝගය පැමිණුනේ යක්ෂයාගේ රෝගයයි. මේ සියල්ල විනාශ කරලා දුරු කරලා පහ කරලා මේ යක්ෂයාගේ සෑම ක්‍රියාවක්ම නැති කරලා කරන්නා වූ සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුලින් කරන්නා වූ මේ යාඥාව ඔබ කීකරුව සමන් දෙන්න ආරම්භයේ ඉඳලා අවසානය දක්වා දරු පවුල් පිටින් එකට එකමුතුව කුමන ආගමක වුණත් කුමන ජාතියක වුණත් කුමන දේව සභාවක වුණත් ඔබ හැම කෙනෙක් යටහත්කමින් සවන් දෙන්න. සුද්ධාත්මයන් වහන්සේ තුල ඒ ඉහළින් එන උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේගේ දේව ආත්මෙන් උන්වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් උන්වහන්සේ දුන්නු දේව ආලේපය කරන කොටගෙන යක්ෂයාට විරුද්ධව යක්ෂ ක්‍රියා විනාශ කරලා කරන්නව මේ ආඥාවට ඔබ සවන් දෙන්න. ඔබගේ නිවසට දෙවියන් වහන්සේගේ ආලෝකය පැමිණෙන්නට යනවා. ඔබගේ භූමියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පැමිණෙන්නට යනවා. ඔබගේ ව්‍යාපාරයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පැමිණෙන්නට යනවා. ඔබගේ ජීවිතයට ඔබගේ පෞල් ජීවිතයට ඔබගේ දරුවන්ට ස්වර්ගික දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ යාඥාවෙන් පැමිණෙන්නට යනවා. එය පැමිණෙන්නේ ඔබ මේ යාඥාව ඊටාම කීකරුව යටහත්ව සවන් දෙන විට ඔබට විරුද්ධව ක්‍රියා කරපු මෙපමණ කාලයක් ඔබගේ ජීවිතයට පවුලට දරුවන්ට නිවසට භූමියට රැකියාවට ව්‍යාපාරයට විරුද්ධව ක්‍රියා කරපු යක්ෂයාගේ සෑම ක්‍රියාවක් විනාශ කරමින් මේ දෙවිඳුන්ගේ මහත් ඒ වචනය නැමැති උන්වහන්සේගේ කුළු ගෙඩිය අරගෙන යක්ෂයාගේ හිස පොඩි කරලා හිස කුඩු කරලා සම්පූර්ණයෙන්ම උගේ ක්‍රියා බැඳලා යාඥා කරන වෙලාවේ මේ යාඥාව අහන ඔබ හැම කෙනෙකුට සමිඳුන් තරාතිරන් නොබලා උන්වහන්සේ ඔබට ස්වර්ගයෙන් උපකාර එවන සේක. විශ්වාස කරන්න මේ යාඥාව අදහ ගන්න මේ යාඥාව ඔබගේ ජීවිතයට ආදරයෙන් වැළඳ ගන්න දෙවියන් වහන්සේ මහත් පිබිදීමක් ඔබගේ නිවසේ ඇති කරන්න යනවා. ඔබගේ පවුලේ මහත් පිබිදීමක් ඇති කරන්න යනවා. ඔබගේ ජීවිත සතුටින් ප්‍රීතියෙන් සමාදානයෙන් උතුරා යන්නට සමිඳුන් ආශිර්වාද කරන සේක්වා. ජීවමාන මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ කරුණාවේ නාමයෙන් ආමේන්. ස්වර්ගයේත් පොළොවේත් බලය ඇති ජීවමාන මගේ එකම දෙවි පියාණනි, මම ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ කරුණාවේ සිංහාසනය වෙතට පැමිණෙන්නෙමි. ආමේන්. හලෙලූයා. පියාණනි, මම ඔබගේ දෙපා අල්ලා දෙපා සිඹිමින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ජීවමාන යේසුව මගේ ජීවිතයට දුන්න නිසා, මදහත් කරුවාණන් වහන්සේ මට දුන්නු නිසා ඔබට ස්තුති කරනවා. හලෙලූයා. ඒ වගේම ස්වර්ගෙන් ඔබ වහන්සේ වන ලද සැනසිලිකාරයන් වහන්සේ වන ඒ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ වන සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබ මට දුන්නු නිසා ඔබට ස්තුති ප්‍රශංසා කරනවා. ආමේන්. හලෙලූයා. මක් නිසාද මගේ සමිඳුනේ මේ මුළු ලෝකය තුල සත්‍යතා දෙකක් නැති බව ආත්මයන් වහන්සේ එළිදරව් කළ නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ආමේන්. හලෙලූයා. ඒ වගේම එකම සැබෑවක් එකම සත්‍යයක් ඔබ වහන්සේම පමණක් බව සුද්ධාත්මයන් වහන්සේ එළිදරව් කළ නිසා සුද්ධාත්මනි ඔබට ස්තුති ප්‍රශංසා වේවා. ආමේන්. හලෙලූයා. ඒ වගේම මේ මුළු ලෝකය තුල තිබෙන එකම සත්‍ය සුද්ධ ඒ සම්පූර්ණ බලය තිබෙන්නේ ඔබ වහන්සේට විතරමයි. ඔබයි සුද්ධාත්මනි එය එළිදරව් කළේ. හලෙලූයා. 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 ස්වාමිනී, ඔබ වහන්සේගේ සත්‍යතාවය තුල පමණක් මම දෙවියන් වහන්සේ ජීවත් වන නිසා ඒ සත්‍යතාවේ ඒ බලය කරනකොටගෙන ස්වාමිනී යක්ෂයාගේ සියලු ක්‍රියා විනාශ කරමින්, යක්ෂයාගේ සියලු සැලසුම් කඩා දමමින්, යක්ෂයාගේ සියලුම
වැරදි ආත්ම බැඳදමමින් යාඥා කරන්නට ඔබ අභිමුඛත්වයේ සිටිනවා. මගේ දේශය වෙනුවෙන් මුළු ලෝකේ ඉන්න ඔබ වහන්සේගේ දරුවෝ වෙනුවෙන් ඒ දරු පවුල් වලට යහපත උදාවන පිණිස යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන්. ප්‍රේමයේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගෙන් ස්වාමිනී ඔබගේ පාමුල වැඳ වැටි ඔබට දෑත් ඔසවා ස්වර්ගය දෙස බලා ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. සමිඳුනේ මගේ ශ්‍රී ලංකා දේශය දෙස බලන්න ඔබගේ තේජාන්විත දෙනෙත් වලින් මුළු ලෝකය තුල දකින්න ස්වාමිනී සියලු ජාතීන් සියලු මිනිසයන් ඔබ වහන්සේ දකින්න ස්වාමිනී මේ සියලු මගේ දේශය සහ මුළු ලෝකේ ඉන්න සියලු ආගමික දරුවන් සියලු ජාතික දරුවන්ගේ මනස ඔබ වහන්සේ දැන් විවෘත කරන්න. ස්වාමිනී මේ දේශයේ මුළු ලෝකයේ සියලු ආගමික සියලු ජාතික දරුවන්ගේ සිත් නැමැති ඇස් පහදන්න යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. ස්වර්ගික මගේ දෙවි පියාණනි ඔබ වහන්සේ මගේ දේශයේ සියලු ආගමික දරුවන්ටත් සියලුම ජාතික දරුවන්ටත් ඔබ වහන්සේ හෙළිදරව් කරන්න. ඒ අයගේ ස්වාමිනේ ඇතුළාන්තයට ඒ අයගේ හදවත තුළට ඔබ වහන්සේ එළිදරව්වේ ආත්මයක් දෙන්න. මක්නිසාද ඔබයි සත්‍ය දෙවියන් වහන්සේ ඔබයි ශුද්ධ දෙවියන් වහන්සේ ඔබයි බලය දෙවියන් වහන්සේ කියලා සමිඳුනේ මගේ දේශය තුල සියලුම මුළු ලෝකයේ තුල ඉන්න සියලුම ස්වාමිනී ජාතික සියලු ආගමික දරුවන්ට ස්වාමිනී ඔබ වහන්සේ එළිදරව් කරන්නට ඔබයි සැබෑ දෙවියන් වහන්සේ බව ඔව් මගේ සමිඳුනේ ඔබ වහන්සේගේ සැබෑව ඔබ වහන්සේගේ සුද්ධකම ඔබ වහන්සේගේ ස්වාමිනී ඒ සැබවින්ම සත්‍ය දේව බලය තිබෙන එකම තනන් වහන්සේ ඔබ බව සමිඳුනේ මගේ දේශයේ මුළු ලෝකේ සියලු ජාතික සියලු ආගමික දරුවන්ට ඔබ වහන්සේ දැනගන්න සලස්වන්න. ඒ තුලින් ස්වාමිනී මගේ දේශයේ මුළු ලෝකයේ සිටින සියලු ජාතික සියලු ආගමික දරුවන් නිදහස් වන පිණිසද ස්වාමිනී අද දවසේ මේ මොහොතේ ඔබගේ පාද පාමුල වහන්සේගේ මෙහෙකරුවා ඇදහිල්ලෙන් සහ විශ්වාසයෙන් ඔබ වහන්සේට යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. ස්වර්ගික මගේ එකම බලය වන දෙවි පියාණනි ඇදහිල්ල නැමැති පලිය ඇතිව සිටින්ට ඔබ වහන්සේ මට දී තිබෙන්නා වූ ඔබ වහන්සේගේ ස්වර්ගික දේව අනුග්‍රහය නිසා ඔබ වහන්සේට මුළු හදවතින්ම ස්තුති ප්‍රශංසා කරනවා. ආමේන් හලෙලූයා. ඒ වගේම යක්ෂයාගේ සියලුම ගිනිහෙලි නිවා දමන්නට ඔබ වහන්සේ මට දුන්නා වූ සම්පූර්ණ ඔබ වහන්සේගේ ස්වර්ගික දේව බලය නිසා ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ආමේන් හලෙලූයා. මගේ දෙවි පියාණනි දකින්න දැන් ඔබ වහන්සේගේ තේජාන්විත දෙනෙත් වලින් මගේ ශ්‍රී ලංකා දේශයේ පළාත් 9 තුල ස්වාමිනී ක්‍රියා කරන සහ ක්‍රියා කරන්න උත්සාහ කරන යක්ෂයාගේ ස්වාමිනී ඒ සෑම ක්‍රියාවක්ම මගේ දෙවියන් වහන්සේ දැන් විනාශ කරන පිණිස මම යාඥා කරනවා. යක්ෂයාගේ හිස පොඩි කරනවා. මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නැමැති කුළු ගෙඩියෙන්. ආමේන් හලෙලූයා. ස්තුතියි මගේ ස්වාමිනී මගේ ශ්‍රී ලංකා දේශය තුල ස්වාමිනී පළාත් 9 තුල ක්‍රියා කරන්න සහ ක්‍රියා කරමින් සිටින සෑම යක්ෂයාගේ ක්‍රියාවන් විනාශ කරන්න ඔබ දුන්නු බලය නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. දැන් සමිඳුනේ ඔබ වහන්සේ දකින්න මගේ දේශය තුල දකුණු පළාත බස්නාහිර පළාත ඒ සබරගම පළාත ඌව පළාත නැගෙනහිර පළාත මධ්‍යම පළාත වායඹ පළාත උතුරු මැද පළාත උතුරු පළාත දකින්න සමිඳුනේ මේ සෑම පළාතකම පුංචි දරුවෝ තරුණ දරුවෝ වැඩිමහල්ලෝ මේ දරුවන්ගේ ජීවිතවලට විරුද්ධව ක්‍රියා කරන යක්ෂයාගේ හිස පොඩි කරනවා මගේ ජීවමාන යේසුස් වහන්සේගේ වචන නැමැති කුළු ගෙඩියෙන්. ආමේන් හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා. ඔබට ගෞරව වේවා ස්වාමිනී. දකින්න ශ්‍රී ලංකා දේශයේ දිස්ත්‍රික්ක 25 තුල ක්‍රියා කරන උත්සාහ කරන යක්ෂයාගේ ඒ හිස
පොඩි කරනවා ජීවමාන මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචන නැමැති කුළු ගෙඩියෙන් ආමෙන් හාලෙලූයා හාලෙලූයා ස්වාමීනි ඔබට ස්තුතිවන්ත වෙනවා මගේ ශ්‍රී ලංකා දේශයේ ඒ දිස්ත්‍රික්ක 25 තුල ඒ ක්‍රියා කරන උත්සාහ කරන යක්ෂයාගේ ක්‍රියා ස්වාමීනි ඔබගේ මෙහෙකරුවා යාඥා කරන වෙලාවේ ඔබ වහන්සේ සාතනික සැලසුම් කඩලා යක්ෂ ක්‍රියා විනාශ කරන නිසා ඔබට අපි නමස්කාර කරනවා හාලෙලූයා දකින්න ස්වාමීනි ශ්‍රී ලංකා දේශය තුල යාපනය දිස්ත්‍රික්කය කිලිනොච්චි දිස්ත්‍රික්කය මුලතිව් මන්නාරම් වවුනියා අනුරාධපුර ත්‍රිකුණාමල පුත්තලම් පොළොන්නරුව මඩකලපුව මාතලේ කුරුණෑගල මහනුවර ගහම්පා කෑගල්ල නෝරේලි බදුල්ල අම්පාර මේ සෑම දිස්ත්‍රික්කයක් තුල ස්වාමිනී ක්‍රියා කරන උත්සාහ කරන ස්වාමිනී මේ දේශයේ දරුවන්ගේ ජීවිතවල නිවෙස්වල භූමිවල ඒ ක්‍රියා කරන යක්ෂයාගේ ක්‍රියා කරන උත්සාහ කරන යක්ෂයාගේ හිස පොඩි කරනවා ජීවමාන මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචන නැමැති කුළු ගෙඩියෙන් ආමෙන් හාලෙලූයා හාලෙලූයා දකින්න ස්වාමිනේ මගේ ශ්‍රී ලංකා දේශයේ ඒ දිස්ත්‍රික්ක 25 තුල මොණරාගල දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය ගාල්ල දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය දකින්න ස්වාමිනේ ඔබ වහන්සේ ස්වර්ගයේ සිට ඔබගේ තේජාන්විත දෙනෙත් වලින් දකින්න ස්වාමිනේ මගේ දේශයේ සෑම කිතුණු දේව දරුවන්ද ඒ වගේම සියලු ආගමික දරුවන්ද සියලු ජාතික දරුවන්ද මේ දරුවන්ගේ ජීවිත පෞල් ජීවිත මෙයාගේ නිවෙස් මෙයාගේ භූමි මෙයාගේ ව්‍යාපාර ආදාය මාර්ග රැකිරක්ෂාවලට විරුද්ධව ක්‍රියා කරන සියලුම ක්‍රියා කරන උත්සාහ කරන යක්ෂයාගේ ක්‍රියා ජේසුස් වහන්සේගේ නාමයෙන් විනාශ කර දමනවා ඒ යක්ෂයාගේ ක්‍රියා සැලසුම් කඩා දමනවා යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයාට සාප කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයාගේ ක්‍රියා බැඳ දමනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔව් ස්වාමීනි මගේ දේශයට ඔබ ආශිර්වාද කරන නිසා දේශේ ජාතීන්ට ඔබ ආශිර්වාද කරන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා සමිඳුනේ ආමෙන් හාලෙලූයා ස්වර්ගික මගේ දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ශ්‍රී ලංකා දේශයේ සියලුම පළාත් 9 තුලත් දිස්ත්‍රික්ක 25 තුලත් ඒ ක්‍රියා කරන උත්සාහ කරන සියලුම බොරුකාරයන්ගේ ඒ ලකුණු හිස් කරනවා ජීවමාන මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් ශුද්ධ නාමයෙන් ආමෙන් හාලෙලූයා ඔබ වහන්සේට තුති ප්‍රශංසා වේවා බොරුකාරයන්ගේ ලකුණු හිස් කරන දෙවියන් වහන්සේ ඔබ පමණමයි බොරුකාරයන්ගේ ලකුණු හිස් කරන එකම බලවන්තයා ඔබ විතරමයි සමිඳුනේ ඔබට ප්‍රශංසා වේවා හාලෙලූයා ඔබ වහන්සේගේ ගිවිසුම සිහි කරනවා ඕ උන්වහන්සේද බලව මම ගිවිසුමක් කරන්නෙමි මුළු පොළොවේ හෝ කිසි ජාතියක් අතරේ හෝ කරනු නොලැබූ පුදුම දේ නුඹේ මුළු සෙනග ඉදිරියේ කරන්නෙමි ආමෙන් නුඹ යම් සෙනගක් අතරෙහි සිටින්නේද ඒ මුළු සෙනග ස්වාමින් වහන්සේගේ ක්‍රියාව දකින්නෝය ආමෙන් මක් නිසාද මා නුඹ සමග කරන දේ භයානක දෙයක්ය ආමෙන් දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම බය නොවෙන්න මම නුඹට පිහිටවන්නෙමි කියමින් නුඹේ දකුණු අත අල්ලා ගන්නෙමි ආමෙන් හාලෙලූයා හාලෙලූයා දෙවියන් වහන්සේ ඔබ වහන්සේට තුති ප්‍රශංසා වේවා ඔබගේ බලවත් ගිවිසුම නිසාද ඔබගේ බලවත් පොරොන්දු නිසාද අපි ඔබට ස්තුති ප්‍රශංසා කරනවා ජීවමාන යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් දේව පොරොන්දු කඩනු කරන උතුම් වූ දෙවියන් වහන්සේට මහිමය වේවා ස්තුති ප්‍රශංසා වේවා ආමෙන් හාලෙලූයා කවදාවත්ම බොරු නොකියන මගේ දෙවි පියාණන් වහන්සේට මහිම වේවා ස්තුති ප්‍රශංසා වේවා ආමෙන් හාලෙලූයා සෑම දේව පොරොන්දුවකටම ඊටමත් විශ්වාසවන්ත දෙවි වූ පියාණන් වහන්සේට මහිම වේවා ස්තුති ප්‍රශංසා වේවා ආමෙන් හාලෙලූයා සත්‍යතාවේ ආත්මයන් වහන්සේ දකින්න මුළු ශ්‍රී ලංකා දේශය තුල තිබෙනා වූ ගම්මාන 38259 තුල බොරුකාරයන්ගේ ලකුණු හිස් කරමින් පේන කියන්නන් උම්මතු කරනවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් ශුද්ධ නාමයෙන් ආමෙන් හාලෙලූයා සැබෑම බලය වූ දෙවියන් වහන්සේ
දකින්න මගේ ශ්‍රී ලංකා දේශයේ තිබෙන ග්‍රාම සේවා කොට්ටාස 14013ම මෙම ග්‍රාම සේවා කොට්ටාසවල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් සියලුම බොරුකාර ශාස්ත්‍රවන්තයන්ව ආපස්සට හරවනවා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් හලෙලූයා. ඒ වගේම ස්වාමිනී සියලු ශාස්ත්‍රවන්තයන්ව මෝඩකමට හා අඥානයන් බවට හරවනවා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන්. ආමේන් හලෙලූයා. ස්වර්ගික මගේ දෙවි පියාණනි, ඔබ වහන්සේ මට පැවසුවේ මක්නිසාද මා නුඹ සමග කරන දේ භයානක දෙයක්ය. ආමේන් හලෙලූයා. දෙවියෝ ස්වාමින් වහන්සේ වන මම බය නොවෙන්න මම නුඹට පිහිටවන්නෙමිය කියමින් නුඹේ දකුණු අත අල්ලා ගන්නෙමි කියා ඔබ වහන්සේ ඔබගේ මෙහෙකරුවට පොරොන්දු වුණා. ආමේන් හලෙලූයා. දෙවි පියාණනි, දැන් මගේ දේශය තුල ඒ වගේම මුළු ලෝකයේ තුල සිටින ස්වාමිනී පල්මුකොට ශ්‍රී ලාංකික සියලුම ස්වාමිනී ඇදහිල්ල පවුලේ සෙනගද සියලු ආගමික සහ සියලු ජාතික දරුවන්ද ස්වාමිනී මගේ දෙවියන් වහන්සේ මේ යක්ෂයාගේ සියලු විනාශකාරී ක්‍රියාවල් වලින් මුදවනු පිණිස ඔබ වහන්සේගේ ඒ බලවත් වූ ස්වාමිනී සුදු උද්දෑතට මගේ දෙවියන් වහන්සේ මගේ දේශයේ සියලුම සෙනග බාර කරමින් යාඥා කරනවා. සමිඳුනේ ඔබ ක්‍රියා කරන්න ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් හලෙලූයා. ස්වාමිනී ඔබ වහන්සේ දකිනවා නපුරා විසින් මෙහෙවන ව්‍යාජ බොරු කරන සියලු ඒ ආගමික ඉගැන්වීම් මගේ දේශය තුල මුළු ලෝකයේ තුල සමිඳුනේ මනුෂ්‍ය ජාතින්ව ඒ මුලා කරවන ඒ රවටන ඒ යක්ෂයාගේ ක්‍රියා යේසුස් වහන්සේගේ නාමයෙන් දුරු කරලා පහ කළ මැනව ඒවා ඉවත් කළ මැනව බොරු ඉගැන්වීම් කරන බොරු ආගමික ගුරුවරුන් තුලින් ක්‍රියා කරන ඒ වගේම ක්‍රියා කරන්න උත්සාහ කරන ඒ බොරුවේ ප්‍රධානියාගේ සියලු බොරුකාර සැලසුම් කඩා බිඳ දමමින් ඒ සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ කරන කොටගෙන නිෂ්ප්‍රභා කරනවා, නිෂ්ක්‍රිය කරනවා. ආමේන් හලෙලූයා. බොරුකාරෝ ඒ වංචාවේ ආත්මය නුඹ මගේ දේශේ සියලු මනුෂ්‍ය ජාතීන් රවටන එක දැන් නතර කළ යුතුයි ජීවමාන මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන් හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සදා කාලිකවම පරාජිත වූ බොරුවේ ප්‍රධානියා වූ නුඹ මගේ දේශේ සියලු ජාතික හා සියලු ආගමික මනුෂ්‍යයන් තුළ ක්‍රියා කරන්න උත්සාහ කරන ඒ සෑම බොරු ඉගැන්වීම් වල ක්‍රියාව මනුෂ්‍ය ජීවිත වලින් ඉවතට ගන්නා ලෙස මම නුඹට තරවටු කරමින් අන කරනවා. බොරුකාර යක්ෂයා ඉවතට යනු මනුෂ්‍ය ජීවිත වලින් බොරුවේ ආත්මය දැන් එනු ඉවතට සියලු මගේ දේශයේ මනුෂ්‍ය ජීවිත වලින් බොරු උගන්වන ආගමික සාතනික වැරදි ආත්ම දේශේ සියලු මනුෂ්‍ය ජාතින්ගේ ජීවිත වලින් දුරු කරමින් බැඳ දමනවා. සුද මතෙව් 18:18 දේ වචනයට අනුව මේ පොළොවේ මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන්. ආමේන් හලෙලූයා. හලෙලූයා. මගේ දේශයේ සියලු මනුෂ්‍ය ජාතීන්ව බොරුවේ ආත්මෙන් නිදහස් කරනවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන්. ආමේන් හලෙලූයා. හලෙලූයා. මායාකාර යක්ෂයා නුඹ දැනගනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින මට විරුද්ධව මේ යාඥා හඬ අහන දරුවන්ට විරුද්ධව ශාස්ත්‍ර කීමක්වත් පේන කීමක්වත් නැති බව. ආමේන් හලෙලූයා. පාතාලයේ දොරටු මටත් මේ යාඥා හඬ අසන දරුවන්ටත් විරුද්ධව ජය නොගන්නේය. ආමේන් හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ශ්‍රී ලංකා දේශයේ පුරා සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයකම සෑම ගමකම සෑම නගරයකම පේන කියන සාත්‍තර කියන අංජනම් එලි බලන ඒ අනවින කොඩිවින යක්ෂ බන්ධන
වශී ගුරුකම් කරන යක්ෂ ආත්මයට සාප කරනවා. දේව වචන නැමැති කුළු ගෙඩියෙන් යක්ෂයාගේ හිස පොඩි කරනවා. ජීවමාන මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන් හාලෙලූයා. සමිඳුනේ දකින්න මගේ දේශය තුල ඇදහිල්ලේ පවුල් වලට විරුද්ධව තිබෙන සාතනික සැලසුම් ඒව මම කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. සමිඳුනේ දකින්න සියලු ආගමික දරුවන්ගේ ජීවිත ඒ වගේම සියලු ජාතික දරුවන්ගේ ජීවිත පවුල් ජීවිත දකින්න සමිඳුනේ මේ අයට විරුද්ධව මගේ දේශේ මේ ආඥා අහන දරුවන්ගේ ජීවිතවලට විරුද්ධව තිබෙන යන්ත්‍ර මන්ත්‍ර වැඩ ඒ නූල් පැන්නුම් තඹ තහඩුවල මනුස්ස රූප ඇඳලා මනුෂ්‍යයන්ගේ නම් ලියලා ඒ තඹ තහඩු ගිනි අඟුරු ගොඩේ රත් කරන ඒ බොරු කාර්යයන්ගේ ක්‍රියා සහ ලකුණු හිස් කරනවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන් ආමේන් හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා. මගේ දේශයේ සෙනගව නිදහස් කරන නිසා යක්ෂයාගේ ක්‍රියාවල් වලින් මුදවන නිසා සමිඳුනේ ඔබට ස්තුති ප්‍රශංසා කරනවා ජීවමාන මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. මරණයද පාතාලයේද යතුරු තිබෙන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දකින්න සමිඳුනේ මගේ ශ්‍රී ලංකා දේශය තුල මුළු ලොව තුල සිටින අසරණ මිනිසයන්ගේ නිවෙස් වලට ඉඩම් වලට කුඩා භූමි වලට මිනි අලු ඉහලා දින ගණන් යක්ෂ භාෂාවෙන් මතුරලා ජීවම් කරන ඒ වතුර සහ තෙල් වර්ග වැලි පස් ලුණු කැට අබ ඇට බුලත් කොළ පොල් ගෙඩි පුහුල් ගෙඩි දෙහි ගෙඩි පොල් කොළ ඉරටු ගොක් කොළ පොල් මල් මාරු කාසි වැනි තවත් බොහෝ දේවල් භාවිතා කරමින් කරන නපුරු විනාශකාරී යක්ෂ ක්‍රියාවන් නිෂ්ප්‍රභා කරමින් නිෂ්ක්‍රිය කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ආලේපය කරන කොටගෙන මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන් ආමේන් හාලෙලූයා. දෙවි ප්යානනි දකින්න ඔබගේ කරුණාබර තේජාන්විත දෙනෙත් වලින් මගේ දේශේ ඇදහිල්ලේ පවුල් දකින්න ස්වාමිනී සියලු ආගමික දරුවන්ගේ පවුල් ජීවිත ඒ වගේම සියලු ජාතික දරුවන්ගේ ජීවිත දකින්න ස්වාමිනී පිහිට වෙන්න මේ සෙනගට උපකාර කරන්න යක්ෂයාගේ සියලුම ක්‍රියාවල් වලින් මගේ දේශයේ ජනතාව මුදවන්න නිදහස් කරන්න එයට ආශිර්වාද කරන්න මගේ සමිඳුනේ හාලෙලූයා හාලෙලූයා. මුළු ලෝකේටම ආලෝකයක් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී බොරු වෙලාවල් හදන ශ්‍රී ලංකා දේශය තුල බොරු නැකත් හදන බොරු කේන්දර හදන යක්ෂයාගේ බොරු සැලසුම් රැවටිලි ක්‍රියාවන් නිෂ්ප්‍රභා කරමින් නිෂ්ක්‍රිය කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල ආලේපය තුල මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන් ආමේන් හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිම වේවා ස්වාමිනී මගේ දේශයට දේශේ ජනතාවට ඔබ වහන්සේ දෙන්නා වූ ආශිර්වාදය නිසා ආමේන් හාලෙලූයා හාලෙලූයා. දකින්න මගේ ස්වර්ගික තාත්තේ මගේ දේශයේ අහිංසක මිනිස් ජීවිතවලට ස්වාමිනී යක්ෂ පිල්ලි එවමින් නීච බන්ධන කරන ඒ මලගිය පෙරේත ආත්ම ලෙස ක්‍රියා කරන යක්ෂ ආත්ම මනුෂ්‍ය ජීවිතවලට බන්ධමින් ආවේශ කරන ඒ නපුරු විනාශකයාගේ සියලු සැලසුම් කඩා දමනවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හාලෙලූයා. ඒ සියලු යක්ෂයාගේ සැලසුම් අහෝසි කරනවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන් ආමේන් හාලෙලූයා. ස්වාමිනී ඔබට ස්තුති ප්‍රශංසා වේවා. දකින්න සමිඳුනේ හැම මගේ දේශය තුල 2 කෝටි ස්වාමිනී 35 ලක්ෂයකට අධික ජනගහනයක් පුංචි දරුවෝ තරුණ දරුවෝ වැඩි මහල්ලන්ට විරුද්ධව ඒ ක්‍රියා කරන යක්ෂයාගේ හැම සැලසුමක්ම මේ ස්වාමිනී
බලවත් යාඥාව කරන කොටගෙන මගේ දේශය සියලු ජාතීන් යක්ෂයාගේ ක්‍රියාවලින් සම්පූර්ණ මුදවන පිණිස ඔබට යාඥා කරනවා. හලෙලුයා. යාඥා අසන දෙවියන් වහන්සේ ඔබට ස්තුති ප්‍රශංසා වේවා. දකින්න ස්වාමිනී, තවත් මියගිය ආත්ම ජීවත්ව සිටින කාලේ ඒ කතා කළ සහ ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කරන යක්ෂ ආත්ම තොපි මියගිය අයගේ පවුල්වල අයට ආවේශ වෙන්නා වූ ඒ යක්ෂයා තෝ මියගිය අයව ජීවත්ව සිටින කාලේ ඒ මනුෂ්‍යයන් ක්‍රියා කරන ආකාරය හඹා ගොස් ඒවා හඳුනගෙන එම මනුෂ්‍යයන් මියගිය පසුව මියගිය අයගේ පවුල්වල අයව බියගැන්වීමට දරන උත්සාහය මේ මොහොතේ පටන් යක්ෂයන් ඔබ නතර කරන්න ඕනි. මං ඔබට අණ කරමින් තරවටු කරමින් උඹගේ සියලු ක්‍රියා විනාශ කරනවා. සුද්ධාත්ම බලයෙන්, අධිකාරීත්වයෙන්, ආධිපත්‍ය බලයෙන් මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් යන බලවත් වූ ශුද්ධ නාමයෙන්. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා. ගෞරව වේවා. මගේ දේශය මුදවන නිසා, දේශයේ සියලු ජාතීන්ගේ ආත්ම ප්‍රාණ ශරීරවලට ඔබ දෙන ගැලවීම නිසා, ඔබගේ මිදීම නිසා, යාඥාවේ බලයෙන් මගේ දේශය ස්පර්ශ කරන නිසා, දේශයේ පුංචි දරුවෝ, තරුණ දරුවෝ, වැඩිමහල් ඔබ ස්පර්ශ කරන නිසා ඔබට ස්තුති ප්‍රශංසා කරනවා. ඔබට ගෞරව කරනවා. මේ යාඥාවට ඔබ බලවත් ලෙස පිළිතුරු දෙන නිසා ඔබට ස්තුති කරනවා. මගේ සමිඳුනේ. හලෙලුයා. දකින්න යේසුස් වහන්සේ දකින්න, ස්වර්ගික තාත්තේ සුද්ධාත්මෙනි දකින්න. ඒ වගේම බොරුවේ ප්‍රධානියා නුඹට මං අණ කරමින් තරවටු කරනවා. මියගිය මනුෂ්‍යයන් ආසා කළ කෑම බීම ඇඳුම් පැළඳුම් ඉල්ලලා ජීවතුන්ගේ දේශයේ සිටින මනුෂ්‍යයන්ට හිංසා පීඩා කරන ක්‍රියාවන් යක්ෂයන් ඔබ මේ මොහොතේ පටන් නතර කරන්න ඕනි. මං ඔබට අණ කරනවා, ඔබට තරවටු කරනවා. සුද්ධාත්ම බලයෙන්, අධිකාරීත්වයෙන්, ආධිපත්‍ය බලයෙන් මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් යන අතිශුද්ධ බලවත් නාමයෙන්. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේ ඔබට ස්තුති වේවා. මා සමග මේ බලවත් යාඥාව තුළ ස්වාමිනී මගේ ජේසුනේ ඔබ ස්වාමිනී මා සමග සිටීමෙන් මදහත්කාරකම් කරන නිසා, මගේ පියාණන් වහන්සේට කතා කරන නිසා, ත්‍රිත්වක දෙවිඳුනේ එක්ව ක්‍රියා කරන නිසා, මේ හවුල් සේවය තුළ ඔබ බලවත් ලෙස ක්‍රියා කරන නිසා ඔබට ස්තුති කරනවා. හලෙලුයා. දැන් ඔබගේ දේව ගින්න බලය දැන් දේශයට බැසෙන පිණිස යාඥා කරනවා. ඔව් මගේ සමිඳුනේ ඔබගේ බලය ගින්නක් මෙන් මගේ දේශයට මුළු ලෝකෙට බැසෙන පිණිස යාඥා කරනවා. සියලු අදහිල්ලේ පවුල් ආරක්ෂා කරන පිණිසද, සමිඳුනේ දේවදාස දාසීන් බලවත් කරන පිණිසද, ඔබ වහන්සේ දේවදාස දාසීන්ගේ පවුල් සේවාවන් ආරක්ෂා කරන පිණිසද ඔබට මොර ගසනවා, විලාප තබනවා, යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයා ඔබගේ සැලසුම් කඩනවා, ඔබගේ සියලු සැලසුම් කඩනවා. දකින්න මගේ යේසු, දකින්න ඔබගේ තේජාන්විත දෙනෙත් වලින් මගේ දේශය දරුවෝ දකින්න. ඔව් ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් දකින්න. හලෙලුයා. යක්ෂත්වෝ දැනගනු මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මුළු ලෝකයටම ගැලවීම දෙනු පිණිස කල්වාරි කුරුසියේදී ශුද්ධ වූ පූජාවක් උන්වහන්සේ ඔප්පු කළා. ඒ නිසා නැවතත් යක්ෂ බන්ධන, බලිතොවිල් නටන විනාශකයන්ට බොරු පූජා දැන් සම්පූර්ණයෙන්ම උන්වහන්සේ අහෝසි කළා. ආමෙන්. හලෙලුයා. යේසුස් වහන්සේගේ නාමයෙන් අහෝසි කරන දේ නැවත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආමෙන්. හලෙලුයා. යක්ෂම දැනගන්න ඕනි ඔබේ සත්ත්ව පූජා, මිනිස් බිලි පූජා, විවිධ යක්ෂයන්ට දෙන්නා වූ බාර දැන් මගේ යේසුස් වහන්සේ අහෝසි කළා. සම්පූර්ණයෙන්ම අහෝසි කළා. ආමෙන්. හලෙලුයා. දැන් මගේ ස්වාමින් වහන්සේගේ වචනය පමණයි මේ දේශය තුළ මනුෂ්‍ය ජීවිතවල ක්‍රියාත්මක වන්නේ. ආමෙන්. හලෙලුයා. යක්ෂයන් ඔබ දැනගනි මේ මල් පූජා, පළතුරු පූජා, පහන් පූජා, ආහාර පූජා, මුදල් පඬුරු ඒ පූජා සම්මාදම් දැන් සම්පූර්ණයෙන්ම යක්ෂයට දෙන එක අහෝසි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හාලෙලූයා. ඔව් සමිඳුනේ ඔබට ස්තුති වේවා. ඔබගේ සැලසුම, ඔබගේ වචනය, ඔබගේ බලය, ඔබගේ ගින්න නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා. යක්ෂ ඔබ දැනගනින් වත්තු පිටි, දේපල, ගොඩ නැගිලි, රන් රිදි, මුතු මැණික්, යාන වාහන ආදී සියලු බාර ඔප්පු කිරීම යක්ෂ පූජාවන් මගේ යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණම දැන්නේවා අහෝසි කළා. ඔබට කිසිම පූජාවක් අයිති නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හාලෙලූයා. ඕ ජේසුනි ඔබට ප්‍රශංසා වේවා. ඔබට ගෞරවය, ඔබට මහිම වේවා. ඔබට නමස්කාර වේවා. හාලෙලූයා. මේ දේශයේ අසරණ මනුෂ්‍යයන්ගේ මුදල්, ධනය, වස්තුව මංකොල්ල කන යක්ෂයා ඔබගේ සැලසුම් මගේ යේසුස් වහන්සේ කඩා බිඳ දමමින් ඒවා දැන් සම්පූර්ණම අහෝසි කළා. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමිනේ ඔබට ස්තුති වේවා. හාලෙලූයා. ඕ ස්වාමිනේ ඔබට ස්තුති. සාතන්ගේ ක්‍රියාවලට, යක්ෂයන්ගේ ප්‍රයෝගකාර කපටි ආත්මවලට මම අන්න කරමින් තරවටු කරනවා. සුද්ධාත්ම නොන්සේගේ බලයෙන්, අධිකාරිතන ආධිපත්‍ය බලයෙන් මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ සුද්ධ නාමයෙන් ආමේන් හාලෙලූයා. යක්ෂයා නුඹගේ බොරු ගුරුකම් වලට, බලි තොවිල් වැඩවලට තෝරා ගන්නා වූ මගේ දේශයේ සහ මුළු ලෝකේ සියලු ජාතින්ගේ ජීවිත වලින් දැන් ඉවත් වයන්, දැන් දුර වයන්, දැන් පිට වයන්. බොරු කාර්යයන්ගේ ලකුණු ඉස් කරනවා. ආමේන්. ජීවමාන යේසුස් වහන්සේ තුල හාලෙලූයා. පේන කියන නුම්මතු කරනවා ජීවමාන යේසුස් වහන්සේ තුල. ආමේන්. ශාස්ත්‍රවන්තයන් ආපස්සට හරවනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. ආමේන්. හාලෙලූයා. ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවනවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. ඕ මගේ සමිඳුනි ඔබට ස්තුති ප්‍රශංසා වේවා. ඔබට ගෞරව වේවා. ඔබට මහිම, ඔබට නමස්කාර වේවා ස්වාමිනේ. මගේ දේව තාත්තේ යක්ෂගේ ක්‍රියාව විනාශ කිරීමේ අති බලවත් යාඥාව තුල ස්වාමිනේ ඔබගේ දේව වචනමෙති කුළු ගෙඩිය අරගෙන මේ දේශයේ පළාත් 9 තුල දිස්ත්‍රික්ක 25 තුල යක්ෂයාගේ සියලු ක්‍රියා විනාශ කරන්නට ඔබ දුන්නු බලය, අධිකාරිත්‍ය ආධිපත්‍ය බලය නිසා ඔබට ස්තුති ප්‍රශංසා කරනවා. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමිනේ ඔබට ස්තුති වේවා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනේ. ඔබට ගෞරව වේවා. හාලෙලූයා. ඒ වගේම ස්වාමිනේ ශ්‍රී ලංකා දේශය තුල ග්‍රාම සේවා කොට්ටාස 14013 තුල ස්වාමිනේ ඒ සියලුම ග්‍රාම සේවා කොට්ටාසවල යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ දෙවියන් වහන්සේ ඒ ක්‍රියා කරපු ඒ සියලුම යක්ෂයාගේ ඒ සියලු බොරුකාර ඒ ශාස්ත්‍රවන්ත ඒ ආත්ම ආපස්සට හරවන්ට සියලුම ශාස්ත්‍රවන්ත ඒ ක්‍රියාවල් මෝඩකමට අඥානකමට හරවන්ට ඔබ දුන්නු සිද්ධාන්ත බලය, අධිකාරිත ආධිපත්‍ය බලය නිසා, පුත්‍රකමේ ආත්මය නිසා ඔබට ස්තුති ප්‍රශංසා කරනවා. මේ පොළවේ සියල්ල යටත් කරන්න, සියල්ල ආණ්ඩු කරන්න, අධිපතිකම් කරන්නට ඔබ දුන්නු ශුද්ධාත්ම බලය ආලේපය නිසා ඔබට ස්තුති කරනවා. සමිඳුනේ දැන් මගේ දේශය තුල ස්වාමිනේ සියලු ඇදහිල්ලේ පවුල් සුරක්ෂිතයි. හාලෙලූයා. සියලුම ආගමික දරුවන් සුරක්ෂිතයි. ආමේන්. හාලෙලූයා. සියලු ජාතික දරුවන් සුරක්ෂිතයි. හාලෙලූයා. ස්වාමිනේ මෙපමණ කාලයක් මගේ දෙවියන් වහන්සේ මේ දේශය තුල මුළු ලෝකේ බොහෝ රටවල සිටියා වූ ශ්‍රී ලාංකික දරුවන්ගේ ජීවිත, පෞල් ජීවිත ස්වාමිනේ අසාර්ථක කරලා, අසමාදාන කරලා යක්ෂයා කරපු සියලු ක්‍රියාවල් දැන් විනාශ වුණා. ආමේන්. හාලෙලූයා. ස්වාමිනේ මේ යාඥා හඬ අහන දරුවන්ගේ රැකිරක්ෂා ව්‍යාපාර සාර්ථක වෙලා පෞල් ජීවිතවල සමාදාන, සතුට, ප්‍රීතිය උතුරා යන සලස්වලා ඔබ වහන්සේ මේ යාඥා හඬ අසපු දරුවන්ගේ ශරීරවල තිබුණු සියලු රෝග, පීඩා ස්වාමිනේ සුව කරන්න බැරි රෝග දුරු කරලා, පා කරලා සුවය දුන්න නිසා යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරලා සෑම කෙනෙකුට නිරෝගීකම දුන්න නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමිනේ මගේ දේශයේ සියලු දරුවන්ගේ ඔබ වහන්සේ මනස විවෘත කරලා, සිත් නැමැතිය පහදලා ඔබ වහන්සේගේ වචනය ආලෝකය, ඔබ වහන්සේගේ ස්වාමිනේ ඒ දිව්‍යමය තේජස, ඔබගේ මහිමය හැම ජීවිතයකටම ඔබ වහන්සේ නිදහස් කරපු නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමිනේ මගේ දේශය බාරගත්තට ස්තුති. යක්ෂයාගේ සියලුම ක්‍රියා විනාශ කළාට ඔබට ස්තුති.
ස්තුතියි සමිඳුනේ ඔබ වහන්සේ තව තවත් මේ ආඥා හඬ දවසින් දවස කොයි නිවසේද කොයි ව්‍යාපාරයේද ස්වාමිනේ ශ්‍රවණය කරන්නේ මේ ආඥා හඬ ඇහෙන්නේ ආඥා හඬ ඇසෙන හැම නිවසකම ව්‍යාපාරයකම ජීවිතයකම දවසින් දවස ස්වාමිනේ ඔබ වහන්සේගේ සතුට ප්‍රීතිය උතුරා යන්න සැලැස්සුව මැනව දියුණුවෙන් දියුණුවට යන්න සැලැස්සුව මැනව ස්වාමිනේ නැති බැරි මිනිසුන් ඔබ වහන්සේ ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ ආර්ථික ආශිර්වාද වලින් පොහොසත් සෙනගක් බවට පත් කළ මැනව ඔබගේ දිව්‍යමය දෑතට ශුද්ධ වූ දෑතට මේ සියලු දේ බාර කරන අතර මේ දරුවන්ගෙන් මෙතෙක් යක්ෂයා උදුරගත්තු සියලුම දේ ස්වාමිනේ නැවත ඔබ වහන්සේව විශ්වාස කරන අදහන දරුවන්ට යක්ෂයාගෙන් උදුරලා ඒ සියලුම වස්තුව ගෞරවය මේ යාඥා හඬ අසා ගැලවීම මිදීම නිදහස ලබන ස්වාමිනේ ඔබගේ වචනය තුළ ජීවත් වෙන හැම දරුවෙකුටම නැවත ලබා දෙන්න කියලා යාඥා කරමින් මේ සියල්ල ඔබගේ දිව්‍ය දෑතට ඉල්ලා බාර කරනවා ජීවමාන මගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ කරුණාවේ නාමයෙන් ආමේන් ආමේන් ආමේන්